පැවැත්මක් ඇති කිරීමට මේ ඉදිරි වැඩ කටයුතු කරන්න ඕනේ කියන එක තමයි ආයෝජන කර තිබේ. මේ ඒ වුණාට මේකෙදි මේ හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග තමයි අසන්නට ලැබුණේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීන සමරනාගත සංවිධාන අනවර මධ්‍යස්ථාන වෙත ජලය විදුලිය කපා හැරීමට ඊශ්‍රායල් රජය පියවර ගත්තා. මෙමගින් ගාසා තීරයේ සහ බටහිර ඉවුරිය වගේම මේ මැද පෙරදිග කලාපයේම මේ සහන සලසන අනර්වාහි ක්‍රියාකාරකම් වලට තවදුරටත් බාධා ඇති වෙන බව තමයි මේ මහලකම්වරයා තමන්ගේ ප්‍රකාශ වලින් සඳහන් කරලා තියෙන්නේ. අනර්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් මේ කියලා අමතක නොකළ බවත් මේ ඔහු මෙහි සිහිපත් කරලා දෙනවා. ඊශ්‍රායල් පාර්ලිමේන්තුව මේ අනර්වා තම රජය තුළ ක්‍රියාත්මක වීම තහනම් කරන නීතියක් සම්මත කරගත්තේ ඔවුන් හමාස් සංවිධානය සමග සබඳතා පවත්වන බවට චෝදනා කරමින්. දැන් ඊශ්‍රායලය ජලය විදුලිය කපා හැරලා තියෙන්නේ මේ නැගෙනහිර ජෙරුසලමේ ක්‍රියාත්මක අනර්වා මධ්‍යස්ථානයට. නැගෙනහිර ජෙරුසලම ඊශ්‍රායලයේ විසින් 1967 යුද්ධයේදී අත්පත් කරගත් ප්‍රදේශයක් නිසා එය යටත් මේ ප්‍රදේශයක් ලෙස තමයි එක්සත් ජාතීන් සංවිධානය සලකන්නේ. හැබැයි ඉතින් සමස්ත ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස සලකමින් තමයි ඊශ්‍රායලය මේ දැන් කටයුතු කරන්නේ. ඒ වගේම මේ ගාසා තීරයේ ක්‍රියාත්මක වන මේ ජාත්‍යන්තර සහන සංවිධාන 37ක ඒ සඳහා වූ බලපත්‍ර අහෝසි කිරීම ඊශ්‍රායල් රජය සූදානමින් සිටින බව වාර්තා වෙනවා. මේ සහන සංවිධාන වල සේවය කරන පලස්තීනුවන්ගේ සංවිධානවල සමාජිකයන්ගේ තොරතුරු මේ නිසි ලෙස ලියාපදිංචි කර අලුත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බව තමයි ඊශ්‍රායලය කියන්නේ. ඉතින් මේ සහන සංවිධාන වලට මේ ජාත්‍යන්තර මුදවා ගැනීමේ කමිටුව, දේශ සීමා නොමිතිව වෛද්‍ය සංවිධානය, ඇක්ෂන් ඒඩ් සංවිධානය, ඒ වගේම නෝර්වීජියානු සරණාගත කවුන්සලය වගේ මේ පලස්තීන සහන සේවා වලට දිගු කලක් සම්බන්ධ වෙලා හිටපු සංවිධාන ඇතුළත් වෙනවා කියන තමයි මේ පියවර මේ ගාසා තීරයේ පලස්තීනුවන්ගේ වාතාවරණය තවදුරටත් උත්සන්න කරන ඇති බවට තමයි බ්‍රිතාන්‍ය, ප්‍රංශය, කැනඩාව, ඒ වගේම ඩෙන්මාර්කය, ජපානය, නෝර්වේ, ස්වීඩනය, ස්විට්සර්ලන්තය සහ තවත් රටවල් එකතු වෙලා මේ රටවල් 10ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ජාත්‍යන්තර මානුෂ නීතිය යටතේ සහනාධාර අවශ්‍යයට ඒවා අනිවාර්යයෙන්ම ලැබිය යුතු බවත් එම සහන සංවිධාන නොමැතිව ගාසා සංවිධානයේ පවත්වාගෙන යන මේ අවශ්‍ය පරිමාණයේ සහන මෙහෙයුමක් සිදු කිරීම දුෂ්කර බවත් මේ රටවල් සඳහන් කරනවා. යුරෝපා කොමිසමේ මානසික කටයුතු කොමිසම සඳහන් කරන්නේ මේ ඊශ්‍රායලයේ සහන සංවිධානවල ගාසා මේ මෙහෙයුම් නතර කිරීම ඊට ලැබෙන ජීවිත ආරක්ෂක අවහිර කිරීම මේවා මේ අත්නොමැති ක්‍රියාවක් ලෙස හඳුන්වපු එක්සත් ජාතීන්ගේ මානව හිමි කොමසාරිස් වෝල්ටර් එක ප්‍රකාශ කරේ. එමගින් එවකට මේ දැනටමත් දැඩි පීඩාවට පත් වෙලා තියෙන මේ පලස්තීනුවන්ගේ වාතාවරණය අතිශය ඛේදනීය වෙන බව තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේක මේ ලෝක ප්‍රශ්නයක් වෙනකොට ඒ කාලේ ඒ වගේම ශ්‍රී ලංකාව වැනි මේ සංවර්ධන වෙමින් රටවල බලපානවා. ඒ වගේම මේ පුටින් සහ සෙලන්ස්කි ප්‍රශ්නත් විශාල වශයෙන්ම නැගලා යන ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඉතින් ට්‍රම්ප්ට සිදු වුණා මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න. ඉතින් 2026 නව වසර උදා වීම සමගම මේ චිකාගෝ, ලොස් ඇන්ජලිස් සහ පෝර්ට්ලන්ඩ් නගරවල මේ යොදවපු මේ ජාතික ආරක්ෂක සෙබළුන් ඉවත් කර එම නගරවල අපරාධ මේ තොරතුරු නැවත පැමිණීමෙන් ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කරලා දෙනවා. මේ නගරවල මේ ඩෙමොක්‍රටික් දේශපාලනඥයින් සිටින බව පවසනවා. ඒ වගේම ඒ වගේ ජාතික ආරක්ෂක සෙබළුන් යෙදීම අනවශ්‍ය කාරණයක් කියලා තමයි මේ තමන්ගේ නගරවල අපරාධ රැල්ලක් මේ ඇති වෙලා තියෙන බව තමයි ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කරන්නේ. ඔවුන් මේ හුදකලා කර්තව්‍යක යෙදෙන බව තමයි ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ට්‍රම්ප් ෆෙඩරල් රජයේ බලතල ඉක්මවා කටයුතු කරන බවටත් ඔවුන් චෝදනා කරනවා. එහෙත් මේ අපරාධ වලට එරෙහිව සටන් කිරීමටත් ෆෙඩරල් රජයේ දේපළ සහ නිලධාරීන් ආරක්ෂා කර ගැනීමටත් මේ චිකාගෝ, ලොස් ඇන්ජලිස්, පෝර්ට්ලන්ඩ් ඇතුළු නගරවල මේ ජාතික ආරක්ෂක සැලසුම් යෙදවීම අත්‍යවශ්‍ය බවට ජනාධිපති ට්‍රම්ප් මේ ප්‍රකාශ කරලා තියෙනවා. ඔහුම යෙදුව පසු මෙම නගරවලත් අනුපාතය පැහැදිලිවම අඩු වෙලා තියෙන බව තමයි ඒ කියන්නේ අපරාධ පැහැදිලිවම අඩු වෙලා තියෙන බව තමයි මේ ප්‍රකාශ වෙලා තියෙන්නේ. මේ විදිහට ජාතික ආරක්ෂක සෙබළුන් නගර ආරක්ෂාව සඳහා යෙදවීම ට්‍රම්ප් පරිපාලනයේ බලතල ඉක්මවා කටයුතු කිරීමක් බවට අධිකරණය
තීන්දුව කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඉතින් විටක ඒවා තවදුරටත් බලාත්මක වෙන ඇමරිකාවේ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියත් සමග කියන එක තමයි ප්‍රකාශ වෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය 6-3ක් වශයෙන් මේ බෞද්ධ බලයක් සහිතව එකක් කියලා තමයි මේදී මේ විචාරකයන් විශේෂයෙන් මතක් කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය වුණත් ඒ අර ජාතික ආරක්ෂක සැබළුම් ඇල්ලීමේ තීරණයට විවිධ අවශ්‍යතාවන් වලදී නැත්නම් විවිධ අවස්ථාවලදී ඊට අදාළ තීන්දුව ලබා දීලා තියෙනවා. ඩෙමොක්‍රටික් පාලනය සහිත නගරවල යෙදවුම් ජාලය ඒ වගේම ජාතික ආරක්ෂක බටහින් ඉවත්කර ගැනීමට පෙර අධිකරණය ලබා දී තිබෙන තවත් තීන්දුව තමයි ලොස් ඇන්ජලිස් වල එළවපු ජාතික ආරක්ෂක බටහින් කැලිෆෝනියා ප්‍රාන්ත ගැලීම් විල්සන් භාරයට පත් කරන ලෙස ලබා දී ඇති තීන්දුව. 2028 ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩෙමොක්‍රටික් පක්ෂය මේ ජනාධිපති අපේක්ෂා වීමට බොහෝ දුරට අවස්ථාවක් බලාපොරොත්තු සිටි දේශපාලනඥයෙක් තමයි මේ ගැබින් නිව්සන්. ඒ වගේම මේ නිව්යෝක් නගරාධිපති දිවුරුන්දීමත් මේ පළවෙනිදා අද දිනේ සිදු වෙලා තියෙනවා. ඉතින් මේ මොහු පළමු නිව්යෝක් නගරාධිපති වශයෙන් වෙනවා මේ මම්දානි කියන පුද්ගලයා. ඉතින් අප්‍රිකාවේ උපත ලැබලා නිව්යෝක් වල මේ නගරාධිපති පළවෙනි එකන තමයි මේ මන්දානි. ඉතින් මෙයා ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වලට ගෙලින්ම අභියෝග කරන කෙනෙක්. අපිට බලමු ඉතින් මෙයාගේ ඉදිරි ප්‍රවෘත්ති නිවේදන වලින් කොහොමද කියවෙන්නේ කියලා. මෙයා මේ වසර 34ක් වෙන කෙනා. වයස අවුරුදු 34යි. ඉතින් මේ ළමා සත්‍යාර නොමිලේ ලබා දීමට ප්‍රතිඥා ලබා දීලා තියෙනවා. අපි බලමු ඉදිරි මේ ප්‍රතිපත්තීන් කිසිේ ක්‍රියාත්මක වේද කියන එක. හොඳයි එහෙනම් තවත් මේ වගේ නිවුස් එකකින් ඉදිරියේදී පැමිණීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මත් හැමෝම දන් දී සිටින්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඉතින් මේ වීඩියෝ අපි නැවත සංවර්ධනය කරමින් යනවා. ඉතින් අඩුපාඩු තියෙනවා කමෙන්ට් කරන්න. මම දන්නවා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් අපි මේක දිගින් දිගටම කරගෙන යන් මේ කියමින් අද නවතිනවා.